මීට අවුරුදු 5කට පමණ පෙර පැවති ජනහමුවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම ස්වාමි පුරුෂයා ගැන සංවේදීව අදහස් පළ කරේ මෙසේයි. මට අද මේ වැඩසටහන කරගන්න වෙන්නේ මේ වගේ මිනිස්සුක් හිටියේ නැත්තම්. අද උදේ ලස්සනට ඇඳගෙන කරගෙන ඉන්න ඉතරේ මට කිව්වා ඔය අතක් කඩාගෙන ඉන්නේ මේ වැටිලා ඊයේ මට කිව්වා අර තියෙන හෙට ලස්සනට ඇඳගෙන කරගෙන යන්න විතරයි මම කරන්න මුකුම ලෑස්ති කරලා තියෙන්නේ බය වෙන්න එපා. මට පහුගිය දවස්වල ප්‍රශ්න එනකොට ඇත්තට මම මේ සංවේදී වෙන්නේ මම මේ කාලෙකින් සංවේදී වෙන්නේ මොකද එයාව බලද්දි මට මතක් වෙනවා මට දීපු ශක්තිය. මම හරි වාසනාවන්තයි මේ වගේ ස්වාමි පුරුෂයෙක් ලබන්න. ඒ වගේම මම මේ වෙලාවේ සංවේදී වෙන්නේ මොකද මිනිස්සු ඇත්ත කතා දන්නේ නැතුව හරියට මට ගැව්වා. හරියට අපි දෙන්නට දේවල් කිව්වා. මම ඉතාමත් උමනාවෙන් ඉල්ලා සිටිනවා මේ මාධ්‍ය වලට මේ ඉන්න සියලු දෙනාටම අපි ගෑනුන්ට කතා හදන එක නවත්තමු. ඒක හරි කැත වැඩක්. ඒක හරිම කැත වැඩක්.